අපිට දැනගන්න පුළුවන්ද සමාජයේ මොන වගේ දේවල්ද තියෙන්නේ එදා එන ෂෝ එක දවස? මුලින්ම කියන්න ඕනේ ඔයා මගේ ෂෝස් වලට ඇවිල්ලාද? ඔව්. අනිවාර්යයෙන්ම. එතකොට මම දන්න මේක බලන ෆෑන් බේස් එකත් අනිවාර්යයෙන්ම මගේ එක ෂෝ එකකට හරි මොනවා හරි ආගහුව මොකක් හරි දෙයකට ඇවිල්ලා ඇති. ප්‍රොඩක්ෂන්ස් දැකලා ඇති, ස්ටේජ් ඒ දෙන ෆීචර්ස් ටික කියන්නේ එන කාවත් ඩිසපොයින්ට් කරලා යවලා නැහැ. වැස්සත් කුණාටුවාවත් පැවිසි 4ක් ඇතුළත අනිත් පැත්තෙන් හදලා ඒ එක්ස්පීරියන්ස් එකම දීලා තිනවා. ඉතින් සමාජයේ මේ මමත් ලෞකිකකින් කරන වැඩක්. ඉතින් ලෑස්ති කරලා තිනවා ඉතාලම දරුණු ගණේ ස්ටේජ් එකක්. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මං හිතන්නේ ලංකාවේ රැප් වලට ඒක හම්බෙලා නැහැ. අනිත් ජොන්රස් හම්බෙලා තිබ්බට හැබැයි මේකට හම්බ විය යුතුයි. ලංකාවේ අනිත් කමියුනිටි එකෙන් එහා ඉන්න අය දකින්න මේ මොකද්ද මේ කියලා බලන්න මම ඒක කරන්න ඕනේ. එතකොට තමයි අපේ ආටිස්ට් ටිකට හැමෝටම මේ ස්ටේජ් එක හම්බෙලා ඒගොල්ලන්ට අදාළ වැලියු එක හම්බෙන්නේ ස්ටේජ් එකේ. ඒකයි මම ස්ටේජ් වලට එච්චර වියදම් කරන්නේ. ඒක මිනිස්සු දකින්න ඕනේ මේ විදිහට. හරිද? ඉතින් ස්ටේජ් එක ක්ලාස් කරලා තියෙනවා. ඒ වගේම අනිත් ෂෝස් වල තියෙන ඒ ෆැසිලිටිස්ම කිසිම අඩුවක් නැතුව මේකට ලෑස්ති කරලා තියෙනවා. විශේෂයෙන් ගෑල් ළමයින්ට ඉන්න සේෆ් ඉන්න පුළුවන් විදිහට වටපිටාව හදලා තියෙනවා සිකියුරිටි ඒ ටිකත් එක්ක.